කතාව පටන් ගන්නේ සුමනාවතීගේ ගෙදරින්. සුමනාවතීගේ ගෙදර හිටියේ සුමනාවතී එයාගේ පුතයි ලේලි විතරයි. මේ ඇහුණද? මට නම් තවත් මේ කරදරේ ඉවසන්න බෑ. මම මේ ගෙදර හැම වැඩක්ම තනියම කරන්න ඕනේ. මට දැන් මේක එපා වෙලා තියෙන්නේ. අනේ හාමිනේ මොකද මේ උදේ පාන්දරම කේන්තියෙන් කෑ ගහන්නේ? අර අසනීප වෙලා නිදාගෙන ඉන්න අම්මත් ඇහැරේ. ඉතින් මට මොකද? ඇහුණදෙන් කාට කාටත් ඇහෙන්න තමයි මම මේ කියන්නේ. බොරුවට නිදාගෙන ඉන්නව මෙතන. අනේ ඇත්තට මේ මනුස්සය නම් මහ පුදුම මනුස්සයෙක්නේ. අර අසනීප වෙලා ඉන්න වයසක මනුස්සයටවත් කනක් ඇහිලින තැනක් නැති හැටියක්. අම්මල පුතා ලෝනි එකක් කරගන්න එකයි ඇත්තේ. මන් අරක ගෑණි එහෙමනේ හැමදාම කියන්නේ. ඔන්න ඉතින් හැමදාම වගේ සුමනාවතීගේ ගෙදර උදේ පාන්දර කාලපොට්ටිය පටන් ගත්තා. මේ සුමනාවතී කියන්නේ හරිම කරුණාවත්ත ගමේ හැමෝටම උදව් කරන ගමේ කාගෙත් හිත දිනාගත්ත කෙනෙක්. එයාගේ පුතත් එහෙමයි. ඒත් එයාගේ ලේලි නම් එහෙම කෙනෙක් නෙමෙයි. හරිම නපුරු උද්දච්ච කෙනෙක්. කවුද මේ අපේ වත්තේ පොල්ල හිඳින්නේ? අනේ මම පොල්ල හිඳින්න නෙමෙයි ආවේ නෝනේ. මම මේ පොල් අතු වැටලා තියෙනවද බලන්න ආවේ. පොල් අතු වැටලා තියෙනවද බලන්න මේක උඹලගේ වත්ත නෙමෙයිනේ. මේව මේ මගේ දේවල්. අනේ පුංචි නෝනේ අපි හැමදාම මේකෙන් පොල් අතු අහුලගෙන යනවා. අපිට සුමන නැන්ද කියලායි තියෙන්නේ ඕනි වෙලාවක අරන් යන්න කියලා. අනේ උන්ට ඕව තේරෙනවෑ. අනික දැන් මේවා අයිති මට. ඒක නිසා මගෙන් අහ මේ ඉඩම් වලට ඇතුල් වෙන්න එපා. ඔය ගමේ කාලටත් කියහන්නේ වගේ. ඔන්න ඉතින් සුමනාවතී ගමේ හැමෝගෙම හිත දිනාගෙන ජීවත් වුණත් එයාගේ ලේලි නම් ගමේ මිනිස්සුන්ට පේන්න බැරි චරිතයක් වුණා. කොහෙද කමලමින් මුණත් තෙල්ලගෙන දැක්කම දැක්ක ගාන්ට යන්නේ? අනේ මුදලාලි මම මේ සුමන නෝනලගේ වත්ත පැත්තට ගියා පොල් අතු වැටිලා තියෙනවද බලන්න. බං කමලු අච්චර ලොකු වත්තක පොල්ලොත්තක්වත් තිබුණ නැතේ. අනේ මුදලාලි ඒ ගැන මොකට කතා කරනවද? අලුත් ලේලි එන්න කලින් සුමන නෝනගේ වත්තෙන් පොල් අතු අරන් ඇවිත් විකුණලා 54ක් හොයා ගත්තා. දැන් එහෙම බෑ. ඇයි බං කමලු මොකෝනේ? සුමන නෝනගේ ලීලි කිව්වා එයාගෙන් අහ වත්තට එන්නවත් එපා කියලා. ගමේ උන්ටත් කියන්න කිව්වා මුදලාලි. ඔන්න බලාපන් කමලෝ මං අද කිව්ව කියලා. ඔන්න බලාපන් කමලෝ මං අද කිව්වා. ඔන්න ඔය කළුත්ලේලි උමර නෝනුවත් ගෙදරින් පන්න තමයි නතර වෙන්නේ. අනේ ඉතින් අපි මොනව කරන්නද මුදලාලි? මං යනවා එහෙනම්. ඉතින් මේ විදිහට කාලය ගෙවිලා ගියා. මොනවද දරුවෝ කන්න තියෙන්නේ? උදේ හදපු කෑම ඇති. මට හැමතිස්සෙම උයන්න බෑ. මට මේ වැඩපල කරලා එපා වෙලා තියෙන්නේ. මේ ගෙදර ඉන්නේ අපි 3 දෙනා විතරයි. මේ ගෙදර ඔය හැටි වැඩ තියනවද දරුවෝ? ඒක ඉතින් දන්නේ මමනේ. ඔය ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්න අයට ඒව තේරෙනවය. අනේ ඇත්තට මට කවදාවත් හිතේ සැනසීමේ ගෙදර ඉන්න ඇති හැටිය. වැඩ කරලා ගෙදරාවම කනට නිවනක් නැහැනේ. ඌ ඉතින් කාටත් පේන්නේ මගේ වැරදිනේ. මම මේ ගෙදර වැඩකාරි වගේනේ. අම්මත් කෑනෝ ගහ තියෙන දෙයක් කාලා පාඩුවේ හිටිය නම් හරිනේ. අනේ ඉතින් සුමනාවතීගේ පුතත් ටික ටික වෙනස් වෙන්න ගත්තා.
අම්මට වෙනස්කම් කරන්න ගත්තා. ඒ කවදාවත් සුමනාවතී නම් පුතාටවත් ලේලිටවත් වෛර කරේ නම් නෑ. නන්ද මොකද මේ පාරට වෙලා බර කල්පනාවක? මකුත් නෑ ළමයා. ඔය ළමයා මේ කොහෙද යන්නේ? ඉතින් මේ විදිහට සුමනාවතී කමලත් එක්ක කතා කර කර ඉඳලා ගෙදරට එනවා. ඔහෙලගේ අම්මත් එක්ක නම් මට තවත් මේ ගෙදර ඉන්න බෑ. මම මොනව කරන්නද? මට මොනවද කරන්න කියන්නේ? අර වත්ත පහරින් පැල් කොටයක් හදලා උන් දෙවේකට ගිහින් දෑවනම් කරිනේ. ඔය ඉඳලා හිටලා කන්න මොනව හරි දුන්නම් ඉවරයිනේ. හොඳයි එහෙනම් මං එහෙම කරන්නම්කෝ. ඉතින් මේ හැමදේම අහන් හිටපු සුමන නෝනා තීරණය කරනවා පුතාලට කරදර නොකර ගෙදරින් යන්න. ඉතින් මේ විදිහට සුමන නෝනා ගමෙන් ටිකක් ඈතට යනවා. ගමෙන් ටිකක් ඈතට වෙන්න කැලයක් තියෙනවා. ඒ කැලේ ටිකක් ඇතුළට වෙන්නේ පුංචි පැලක් හදන් ජීවත් වෙන්න සුමන නෝනා තීරණය කරනවා. මේ විදිහට කාලය ගෙවිලා යනවා. ඉතින් සුමන නෝනගේ ලේලි නම් හරිම සතුටින් තමයි ඉන්නේ සුමන නෝන ගෙදරින් ගියපු එකට. දැන් නම් නිදහසේ ඉන්න පුළුවන්. දැන් මේ හැමදේම මගේ. ඔය නෝනා මේ කැලේට වෙලා තනියම මොකද කරන්න? අනේ සාමිතුමා මං දැන් ටික කාලෙකින් ඉඳන් මෙහෙ තමයි ජීවත් වෙන්නේ. පුංචි පැලක ජීවත් වුණු සුමන නෝනගේ ගෙදර මේ විදිහට සිද්ධ වෙනවා. ඉතින් සුමන නෝනා සිද්ධ වුණු හැම දෙයක්ම මේ සාමිතුමාට කියනවා. ඉතින් මේ සාමිතුමා මේ කැලේම ජීවත් වුණු කෙනෙක්. ඉතින් සුමන නෝනා මේ සාමිතුමාට කෑම පිළිගන්නනවා. සාමිතුමාත් හරිම සතුටින් ඒ කෑම කාලා සුමන නෝනට ස්තුති කරලා යන්න යනවා. ඔන්න ඉතින් සුමන නෝනගේ ලේලිගේ තඳාවයි නපුරුකම නිසා ටික කාලයක් යද්දී එයාලට තිබුණ හැම දෙයක්ම නැති වෙලා යනවා. ඒ වගේම කමේ මිනිස්සුන්ගෙන් කිසිම උදව්වක් ලැබෙන්නේ නම් නැහැ. ස්වාමිතුමා පිට වෙලා ගියාට පස්සේ සුමන නෝනගේ ඇතුළට එමිත් බලනවා. ඉතින් හරිම පුදුම දෙයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ස්වාමිතුමාට කෑම පිළිගන්න පිඟානේ වැනි කැට පිරීලා තියෙනවා. ඒක දැක් සුමන නෝනා ගොඩක් සතුටු වෙනවා. ඉතින් ඊට පස්සේ සුමන නෝනා ගොඩක් පොහොසත් කෙනෙක් වෙනවා. ඒ වගේම දුප්පත් අසරණ මිනිස්සුන්ට හැමදාම පිහිටරනවා. ඒ වගේම සුමන නෝනාගේ හොඳ ගතිගුණ නිසා තමයි මේ හැම දෙයක්ම ලැබුණේ කියලා ගමේ මිනිස්සු විශ්වාස කරා. ඉතින් සුමන නෝනාගේ හොඳ ගතිගුණ වලට මේ දේවල් ලැබෙද්දි සුමන නෝනාගේ ලේලිගේ නරක ගතිගුණ වලට එයාට දනුවම් ලැබුණා. හරියට කෑමක්වත් නැතුව ගොඩක් දුක් විඳින්න වුණා. ඔන්න ඉතින් යහපත් ගතිගුණ ඇතිව ජීවත් වන අයට කවදාවත්ම ජීවිතේ වරදින්නේ නම් නෑ. ඒක තමයි මේ ලෝකේ පවතින ලොකුම සත්‍ය යාළුවනේ. කාටුන් එක බලලා අපේ channel එකත් subscribe කරන්න.